අදත් ඔයාලව ආදරෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. අදත් කියන්න හදන්නේ ඉතින් ලස්සන කතාවක්. අද නම් ලස්සන කතාවක්. ඒක මට හරි සුන්දරයි කතාව. මේක වෙන්නේ මම ඉස්කෝලේ 11 වසරේදී. එතකොට මං ඉස්කෝලේ 9 වසරේ ගෑනු ළමයි කික යාළුවලා ඉන්නවා. අපි ඉස්කෝලේ කොහම හරි ලොකු රණ්ඩුවක් ඇති වෙනවා. මං එහෙම එන්නම් කතාවට. ලොකු රණ්ඩුවක් යනවා. ඊට කලින් දවසෙත් අපි රණ්ඩු වෙලා ඊට පහුවෙන්දත් අපි රණ්ඩු වෙන බලාපොරොත්තුෙන් ඉස්කෝලේට එනවා. ඇවිල්ලා ඉවරලා දැන් මගේ පන්තියට හැබැත් යාළුවෙක් පිහියකුත් ගහනලා කිනිස්සකුත් ගහනලා දැන් මේ රණ්ඩුවේදී කාට හරි අයින්නේ කියලා. ඒ තරම් ලොකු රණ්ඩුවක්. කොහොම හරි අපි දැන් රණ්ඩු වෙනවා. කොහොම හරි මෙයා පිහිය අරන් යනවා එනවා කට්ටිය දැකලා දිනවා. ඊට පස්සේ ඉස්කෝලේට දැන් රණ්ඩුවත් වෙලා කොහොම හරි ඉස්කෝලේට ආවා. මේ පොලිසියෙන් ආවා. පොලිසියෙන් ආවම අපි ළමයි 15ක් විතර පොලිසිය සාමාන්‍ය කිලෝමීටරයක් විතර දුර තියෙන්නේ. පොලිසියෙන් ඇවිල්ලා අපිව දැන් පොලිසියට අරන් ගිහිල්ලා ඉවරලා ඉස්කෝලේ බෑග් පිටින්ම අරන් ගියා. අරන් ගිහිල්ලා ඉවරලා දැන් කූඩුවට දාන්න නැහැ. ඉතින් අපි ඉස්කෝලේ ළමයිනේ. හිටියා අපි එළියේ තියලා ඉතින් අපි එක්කෙනාගෙන් ප්‍රශ්න අහනවා. ප්‍රශ්නත් අහනවා බෑගුත් චෙක් කරනවා. මේ ඒ බෑග් දැන් ඔහම කට්ටිය පොලිමට බෑග් චෙක් කරගෙන ඉද්දි ඊළඟට මම මගේ බෑග් එකත් ගත්තා. මගේ බෑග් එකත් අරන් දැන් බලනවා වැඩේ කියන්නේ. එදා මම මේ ගෑනු ළමයට දෙන්න පොඩි සුරංගනාවක් වගේ ස්ටැචු එකක් ලස්සන සුරංගනාවක් වගේ හදපු පියෙකුවේ එයාට ඒක මේ එයාට දෙන්නයි සහ මේ එයාට ටියුමක් ලියලා තිබ්බා. ඒකයි මගේ බෑග් එක ඇතුලේ. දැන් බෑග් හොයන්නේ මේ අර කිනිස හරි මේ ඒ පිනිත් පිය හරි හැම තියනවද කියලා බලන්න තමයි බෑග් හොයන්නේ. පොලිසියේදී මේ දැන් මගේ බෑග් එකේ තියච්ච ඕක තමයි පස්සේ මාරුතුකාව වෙන්නේ. ඕක ගන්නවා අරගෙන ඉවරලා මේ මිස් කෙනෙක් තමයි බෑග් බලන්නේ. බලලා ඉතින් දැන් ඕක එළියට අරගෙන මේ කාගේද බෑග් එක මේ මෙහෙමයි කියලා ඉවරලා දැන් කතා කරනවා. ඊට පස්සේ මයින් අහනවා මේ කාටද ගෙනාවේ මේක දෙන්න. මම ඉතින් කියනවා ඇත්තම කතාව මම ගෑනු ළමෙක් යාළුවෙක්. මේ මං එයාට දෙන්න ගෙනාවේ. මම ඉතින් ලැජ්ජ නැහැ. මම කියනවා ඊට පස්සේ මිස් කියලා ආරි වල ගෑනු ළමයි ඉස්කෝලේ ගිය වසරේ මං කියනවා ඊට පස්සේ 9 වසරේ කියලා. ඊට පස්සේ ඔන්න දැන් මට ජෝක් කරන්න ගන්නේ. මට විහිළු කරනවා මුළු පොලිසියම ඇවිල්ලා. අර මිස් කතා කර දැන් පොලිසියට කවුරු හරි පොලිසිය නිලධාරී කවුරු හරි පොලිසිය ඇතුළට එද්දි සර් පොඩ්ඩක් මෙහෙ එන්නකෝ. මේ බලන්නකෝ මේ ළමයාගේ ලියුමයි මේ ගහලා තියෙන මේ යාගේ ටැග්ගයි කියලා hina වෙනවා. මට ඔළුවක් උස්සන්න නෑ. එන්නේ නෑ ඔක්කොම ඔය කතාව තමයි. මාර්තුකාව කරගෙන හිටියේ ඉස්කෝලේ. මේ ඒක මාර සුන්දර මතකයක්. මම එදා මාර විදිහට ලැජ්ජ වුණා පොලිසිය ඇතුළේදී. කොහොම හරි අපි අර ප්‍රශ්නේ බේරගෙන ඉතින් පස්සේ ආවා. මේක මම ෂෝට් කරන්න හිතුවා මේ දවස් ටිකක් ලොකු වීඩියෝ දැම්මා. මේ එහෙනම් මේ ලස්සන සුන්දර මතක මගේ. ඒ ගෑනු ළමයන් පස්සේ ඉතින් මම ඒත් එක තරහ වුණා කියන්නේ මම ඉස්කෝලේ සැරින් සැරේම ඉතින් ඉස්කෝලේ තැනින් තැන හැමදාම දන ගහ ගන්නවා. සර්ලගෙන් මිස්ලගෙන් ගුටි කනවා. ස්ටේජ් උඩ දන ගහගෙන ඉන්නවා. එයාට ඒව බලන් ඉන්න බැරුණා. අනිත් එක මගේ දේවල් මේ මම ඔය ඉස්කෝලේදී කරපු වැරදි වැඩවල අර මේවා සැරින් සැරේ යාගේ යාළුවෝ මගේ යාළුවෝ අර එහෙම ඉතින් ගිහිල්ලා කියනවා කියලා අන්තිමට සම්බන්ධය නතර කරා. දැන් නම් එයා කොහේ ඉන්නවද කියලා දන්නේ නැහැ. හැබැයි අපේ ගමට ගම් දෙයකට ඉතර හැබැයි ඉන්නේ. හැබැයි මම දැකලා නැහැ දැන් ගොඩ කාලෙකින්. කොහොමද කියලා දන්නේ නැහැ. ඒ තමයි මගේ ඉස්කෝලේ ජීවිතේ
ඉස්කෝලේ ජීවිතේ ලව් එක ඒක තමයි. එච්චරම එකම එකයි තිබ්බේ. ඒකත් මාස කොහොම හරි මාස 4යි 5යි වගේ තිබ්බේ. ඒකත් මේ අර O level අපේ O level set එකම 9 වසරේ ගෑනු ළමයිත් එක්ක දිගටම යාළුලා ගියා. අර ඒ ටීචර් උනට තමයි මම කවරි හොයාගන්නවා කියලා හොයාගත්තේ. ඒකත් තිබුණ නැහැ මට. ඉතින් ඒ වලට කාලයක් තිබුණේ නැහැ. මට තුනේ දඟ වැඩ වලට තමයි කාලේ. මම හෙව්වේ ඒවා තමයි මේ කොහොම හරි ඉතින් එහෙම ගෙවුණා ඉතින්. තව ලස්සන කතාවකින් මං එන්න. මාව අහන් ඉන්න ඔයාලට ගොඩක් ආදරේ. හැමෝම පරිස්සමෙන් ඉන්න. බුස්සරලා එනම් මං එනවා.